හරි දැන් අපි බොක්ස් බෑග් එක ගොතන්න යන්නේ. අපිට ඒකට ඕන කරනවා මේ වගේ ලෙදර් පාර්ට්ස් ටික ඕන කරනවා. ඒක දැන් ඔයාලගේ ගාව තියෙනවනේ. එතකොට 3mm පොලියස්ටර් කෝඩ් එක ඕන වෙනවා. අනිවාර්යයෙන්ම මේ කෝඩ් එකම ඕනේ. 3mm කෝඩ් එකම 4.5 ගෙතුම් කටුව ඕනේ. එතකොට ප්ලාස්ටික් ඉදි කටුවක් ඕනේ. ඕපන් රින්ග්ස් දෙකක් ඕනේ. ලයිටර් එකක් ඕනේ. එතකොට අපිට ස්ටිච් මාක කිහිපයක් ඕනේ. හැබැයි දැන් ස්ටිච් මාක නෑ කියලා කරදර වෙන්න එපා. ඔයාලගේ ගෙවල් වල 60 කටු තියෙනවනේ. 60 කටු ටිකක් ගන්න. දැන් අපි බලමු මේක ගොතන විදිය. මේ කොටස ගන්න. මේ සයිඩ් දෙක ඔයාලා දන්නවනේ මේ වගේ කොටස් දෙකක් ඔයාලට ඇවිත් තියෙනවා. මේකෙන් කොටසක් අරගෙන මේකේ හරි මැද ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේක තමයි හරි මැද සිදුර මෙතන තියෙන. එතකොට එතනින් අපි ස්ටිච් මාක් එකක් දාගන්න ඕනේ. එතන ඉඳලා සිතුරු පහක් මෙහාට ගණන් කරන්න. මේක නැතුව 1 2 3 4 5යි. පස්වෙනි එකට ස්ටිච් මාක එකක් දාගන්න. 1 2 3 4 5යි. හරිද? ඊට පස්සේ මෙතනත් 1 2 3 4 5යි. පස්වෙනි එකට ස්ටිච් මාක එකක් දාගන්න. ස්ටිච් මාක නැති අය 60 කටු වලින් මාක් කරගන්න පුළුවන්. ඒ වගේම මේකත් ඒ විදිහටම ලකුණු කරගන්න ළමයි. දැන් මම කියලා දෙන්නම් මේකක් ගොතන විදිය. මේ 3mm පොලියස්ටර් කෝඩ් එකම ගන්න ඕනේ. නැත්තම් ටිකක් අමාරුයි. මේක ලස්සන බෑග් එකක්. ඇත්තටම මේ බෑග් එකට ගොඩක් ඉල්ලුමක් තියෙනවා. ඒ හින්දා ලස්සනටම ගොතන්න හිතේ තියාගෙන මම මේක ලස්සනටම කරනවා කියලා හිතේ තියාගෙන ගොතන්න පටන් ගන්න. දැන් මෙතන ඉන්නවා සිංගල් ක්‍රොෂේ දන්නේ නැති ළමයි. එයාලට හොඳට බලාගෙන ඉන්න මම පුළුවන් උපරිමයෙන්ම පැහැදිලිව කියලා දෙන්න උත්සාහ කරනවා. පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරන්න සිංගල් ක්‍රොෂේ ගොතන විදිහ. එහෙමත් බලලා පොඩ්ඩක් පුරුදු වෙන්න බලන්න. දන්නේ නැති අය. එතකොට දැන් මෙතන උඩ සිදුර තියෙනවනේ. ඔයාලට පේනවනේ උඩ සිදුරෙන් නෙමෙයි අපි පටන් ගන්න දෙවනි සිදුරෙන්. දෙවනි සිදුරට පේනව නේද? දෙවනි සිදුරට මෙහෙම කටුව දාන්න. හරිද? දාලා ඉවර වෙලා මේ කෝඩ් එක මෙහෙම මේ පැත්තට ඇදලා ගන්න. ඇදලා අරගෙන මෙන්න මේ පැත්තෙන් මෙන්න මෙහෙම කෝඩ් එක පටලවලා මෙන්න මේ විදියට සිංගල් ක්‍රොෂේ එකක් හදා ගන්න. හරිද? ඊට පස්සේ අපි ඒ සිදුරට දාන්නේ අපි සිංගල් ක්‍රොෂේ එකයි. ඊගාව සිදුරට අපි සිංගල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕනේ. මෙහෙම කටුව දැම්මා. මේ විදිහට පටලවලා ගත්තා. ඊපස්සේ ආයේ මේ විදිහට පටලවලා අරගෙන මේ ලූප් එකෙන් එළියට ගත්තා. දැන් මේ අපි මේ කෝඩ් අර කොට කෝඩ් කෑල්ල අපි හංගගෙනම තමයි යන්න ඕනේ, ගොතාගෙන යන්න ඕනේ. ඊපස්සේ ආයේ සිදුරට තව සිංගල් ක්‍රොෂේ එකක් දාන්න ඕනේ. කටුව දැම්මා. මේ කෝඩ් එක මේ පැත්තට ගත්තා. ආයේ මෙහෙම පටලවලා අරගෙන මෙතනින් එළියට ගත්තා. ඔය විදිහට තමයි ගොතන්නේ. ඊට පස්සේ අපි ඊගාව එකට සිංගල් ක්‍රොෂේ එකක් දාන්න ඕනේ ළමයි. ඊගාවකට සිංගල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕනේ. එක දෙක රටාවට තමයි අර ස්ටිච් මාක එක ගාවට යනකම් යන්නේ. ඒ කියන්නේ මෙතන ස්ටිච් මාක එක ගාවට යනකම් එක දෙක රටාවට යන්න. මේ කෝඩ් කොන මෙහෙම හංගගෙනම ගොතාගෙන යන්න ඕනේ. මෙතන සිංගල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕනේ.
මේකට සිංගල් ක්‍රොෂේ එකයි, මේකට සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ එකයි, මෙතනට දෙකයි, හරිද? ඊට පස්සේ ආයෙ මෙතනට සිංගල් ක්‍රොෂේ එකයි. ඊට පස්සේ අපිට ස්ටිච් මාක් එක හම්බ වෙනවා. ඒක ගලවලා අයින් කරන්න. මෙතන ඉඳලා මෙතනට යනකම්ම සිංගල් ක්‍රොෂේ දෙක ගානේ දාගෙන යන්න. ඔන්න මම දානවා. සිංගල් ක්‍රොෂේ දෙක ගානේ ගොතාගෙන යන්න ඕනේ. එකයි, දෙකයි, මෙතනටත් දෙකයි. මෙතනටත් සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනටත් සිංගල් ක්‍රොෂේ දෙකයි. දැන් මේ කෝඩ් කොන මෙහෙම තියන්න. ඒක අපි පුච්චන්න ඕනේ. ඊට පස්සේ හංගගෙන යන්න දෙයක් නෑ. ඒක එහෙමම අතහැරලා නෝමල් ගොතාගෙන යන්න සිංගල් ක්‍රොෂේ. මෙතනට සිංගල් ක්‍රොෂේ දෙකයි, ආයෙ මෙතනට සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනට දෙකයි, මෙතනට දෙකයි, මෙතනටත් දෙකයි. දැන් මේ ස්ටිච් මාක් එකත් ගලවන්න. ගලවලා එතනට සිංගල් ක්‍රොෂේ දෙකක් දාගන්න. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා මෙතනට යනකම්ම එක දෙක රටාවට තමයි ගොතන්නේ. දැන් මෙතනට දෙකක් දැම්මනේ. ඊගාව එකට සිංගල් ක්‍රොෂේ එකයි. හරිද? ඊගාව එකට සිංගල් ක්‍රොෂේ දෙකයි. මේකට සිංගල් ක්‍රොෂේ එකයි. මෙතනට දෙකයි. මෙතනට ආයෙ එකයි, මෙතනට දෙකයි, මෙතනට ආයෙ එකයි, මෙතනට දෙකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ එකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ එකයි. ඔන්න දැන් අපි මෙතනට නිකන් ගෙතුවා. දැන් මෙතන උඩම සිදුරට සිංගල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. ඔම් බලා ගන්න. මෙතනට ඔන්න පළවෙනි එක දැම්මා. ඊට පස්සේ ආයේ දෙවෙනි එක දාලා දෙවෙනි චේන් එකට අපි දාපු චේන් එකට මෙන්න මෙහෙම ස්ටිච් මාක් එකක් දාගන්න. ඊට පස්සේ අපි තුන්වෙනි මේ සිංගල් ක්‍රොෂේ එක ගොතා ගත්තා. හරිද? ඊට පස්සේ මේ පැත්තට සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනට එකයි, මෙතනටත් එකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ දෙකයි, මෙතනට සිංගල් ක්‍රොෂේ 3යි. එකයි, දෙකයි. දැන් දෙවෙනි එකට මෙහෙම ස්ටිච් මාක් එකක් දාගන්න දෙවෙනි චේන් එකට. ආයේ තව සිංගල් ක්‍රොෂේ එකක් එතනට දාන්න. දාලා ඉවර වෙලා
මේ කෝඩ් කොන කපන්න. කපලා මේක මේ කටුවෙන් මේ කෝඩ් එක මෙහෙම ඇදලා අරගෙන හොඳට බලා ගන්න. ප්ලාස්ටික් ඉදි කටුව අරගෙන මෙහෙම දාලා දැන් අපි මේ පටන් ගත්ත දැන මේ චේන් එකක් තියෙනවනේ. පේනව නේද? මෙන්න මේ චේන් එක. ඒ චේන් එක දැන් මේ ඉස්සරහින් පිටිපස්සට මෙන්න මේම කටුව දාන්න. දාලා ඉවර වෙලා දැන් අපි මේ වගේ චේන් එකක් තමයි මෙතන හදන්න ඕනේ. අනිවාර්යෙන්ම එතන චේන් එක හැදෙන්න ඕනේ. මෙහෙම පිටිපස්සට දාලා ඊට පස්සේ අපි මෙතනින් මේ තියෙන්නේ ලූප් දෙකක්. මේ 1යි 2යි මේ. අන්න ඒ දෙකම සම්බන්ධ වෙන විදිහට කටුව දාලා පිටිපස්සට ඇදලා ගන්න. එතකොට මේ මෙතන චේන් එකක් අර වගේම හැදිලා තියෙන්නේ. ඒ කරලා මේ කෝඩ් එක අපි හංගන්න ඕන. මෙහෙම හංගලා කපලා මේක ලයිටර් එකකින් මෙහෙම පිච්චුවාම මෙතන ඉති වෙනවා. එතකොට මෙහෙම තද කරගෙන හිටියාම ඒක හොඳට ඇලවිලා තියෙනවා. මෙතනත් ඒ වගේ මේ අපි අර හංගගත්ත කෝඩ් කොනනේ. එතනත් මෙහෙම පුච්චලා තද කරගෙන තියාගත්තාම ඒකත් ඊට වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ කොටසත් ගොතලා ඉවර වෙලා මට ෆොටෝ එකක් දාන්න ළමයි. දැන් බලන්න ළමයි මෙන්න මෙතන දැන් අපි ගණන් කරගන්න ඕන. මෙතන චේන් 58ක් එන්න ඕන මෙතන ඉඳලා මෙතනට. බලමු 58 තියෙනවද කියලා. මේ ස්ටිච් මාක් එක දාපු චේන් එකත් එක්ක. හරිද? අපි දැන් ගණන් කරමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 58ක් තියෙන්න ඕන ළමයි. හරියටම ගණන් කරන්න මේ දෙකේම 58ක් තියෙනවද කියලා. ඒක අනිවාර්යයෙන්ම 58ක් තියෙන්න ඕනේ.